ඔයාලව ආදරයෙන් පිළිගන්නවා channel එකට. අද මම ඔයාලට කරන්න කියලා දෙන්නේ කොහොමද නිවැරදිව කොකිස් අච්චුවක් පදම් කරගන්නේ කියලා. මම මේ විදිහට මැටි භාජනයක් අරගෙන ඒකට වතුර ටිකක් එකතු කරලා ගොරක කෑලි 3-4ක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට සාමාන්‍ය ගින්දරේ තියාගෙන අපි ගොරක මිශ්‍රණයට අපි ගත්ත කොකිස් අච්චුව මේ විදිහට දාගන්න ඕනේ. අපි දැන් ඒ කරලා දැන් මේ ගොරක මිශ්‍ර වතුර එක හොඳට උණු වෙනකන් අපි මේ විදිහට කොකිස් අච්චුව භාජනයට දාලා මේ විදිහට තියාගන්න ඕනේ. දැන් මේ විදිහට බලන්න දැන් වතුරේ පාටත් වෙනස් වෙලා තියෙන්නේ. ගොරක ටිකත් තැම්බිලා තියෙන්නේ. ඉතින් දැන් මේ විදිහට විනාඩි 10ක් 15ක් විතර කොකිස් අච්චුව ගොරක මිශ්‍ර වතුරේ මේ විදිහට රත් වෙන්න දෙන්න. දැන් වතුර ටිකත් හිඳිලානේ තියෙන්නේ. දැන් මේ විදිහට පොඩ්ඩක් එහා මෙහා කරලා ගන්න. දැන් මේ විදිහට දැන් මේ අච්චුව පදම් වෙලා තියෙන්නේ. දැන් ඔයාලට පුළුවන් ලිප ඕෆ් කරලා අච්චුව ටිකක් වෙලා නිවෙන්න එළියෙන් අරන් තියලා ඊට පස්සේ සෝදලා පිරිසිදු කරලා කොකිස් හදන්න ගන්න පුළුවන්. ඉතින් නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.